දැන් වෙලාව හවස 4:45යි. හැබැයි මෙහෙට නම් හවස 6 වගේ තමයි දැනෙන්නේ. පරිසරයේ නිහඬ බව බිඳගෙන ඇහෙන හඬ අඩු වෙනවා. ආයෙත් ඒ හඬ හොඳට ඇහෙනවා. අපි ශබ්ද කරනවට වඩා ඇහෙනවා. පරිසරයෙන් ඇහෙන ඒ හඬට කන් දෙනකොට කොච්චර සොඳුරුද. ඔන්න හඬ ආයෙත් වැඩි වුණා. ඔන්න හඬ අඩු වෙලා ගිහිල්ලා ආයෙත් හඬ වැඩි වෙන අවස්ථාවක්. නාලපිටියේ නගරයෙන් මිදිලා කිලෝමීටර් 7ක් 8ක් වගේ දුරට එනකොට අපි අද තෝරගත්තේ චාරිකා කරන්න නාගස්තැන්න මාර්ගය. දැන් වෙලාව 4:45 වගේ වුණාට අඳුරුයි. හවස 6 වගේ. ෆයිනස් කිරි කපන, ෆයිනස් කිරි ගන්න, ෆයිනස් යායක් කිරි එකතු කරන බැරල්, ප්ලාස්ටික් බැරල්, ප්ලාස්ටික් කෑන් අපිට දකින්න පුළුවන්. මේ ගස් අංක කරලා තියෙනවා, කිරි කපලා තියෙනවා. මේව නම් කිරි කපලා දැන් අතෑරලා තියෙනවා වගේ තැනක්. හිමිදිරි උදෑසනක එහෙම කොයිතරම් ලස්සනට දකින්න පුළුවන් පරිසරයක්. ඉතින් සබහාදහම ගැන හොයන එක්ස්ප්ලෝරර් අපි ආරාධනා කරනවා මේ අලුත් පරම්පරාවට එක්ස්ප්ලෝරර් අපිත් එක්ක එකතු වෙලා චාරිකා කරමු. එක්ස්ප්ලෝරර් අපි YouTube channel එක තියෙන්නේ ඒ වෙනුවෙන්. ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. subscribe කරන්න. ලස්සන මේ වගේ ස්වභාවික පරිසරයත් එක්ක බැඳෙන වීඩියෝ නරඹන්න ඔබට පුළුවන්. එක්ස්ප්ලෝරර් අපි ගවේෂකයෝ. අද මේ ගවේෂණය අපි කරාගෙන යන්නේ හවස් වෙනකොට කොහොමද මේ පරිසරයේ තියෙන ලස්සන බලන්න. ඉතින් මන් නිහඬ වෙන්න. චුට්ටක් අපි අහමු මේ කුරුළු ගීතිකාව, මේ රැහැයියන්ගේ ගීතිකාව. ඔන්න නිහඬ වුණා. දැන් ඕන් ආයෙ පටන් ගන්නවා හඬ. කොහොමද? හරිම නිදහසක්. ලස්සනයිනේ. අපිට පේනවා මේ එන මාර්ගයේ තියෙන ලස්සන. බලන්න ගස් වලින් වට වෙලා. ෆයිනස් ගස් වල මේ කොළ හැලිලා. හරිම නිහඬියාවක්, නිදහසක් මවන පරිසරයක්. එක්ස්ප්ලෝරර් ගවේෂකයෝ අපි
මේ වගේ පරිසරයක් හොයාගෙන යන්නේ අපිට විතරක් රස විඳිලා නතර වෙන්න නෙවෙයි. ඔයාලටත් මේ වගේ තැන් බලන්න එන්න කියලා ආරාධනා කරන්න ඕනේ. පේනවා එක තැනකවත් අපිට පොලිතින් කෑල්ලක්වත් වැටලා තියෙනවා පේන්නේ නැහැ. තියෙන්නේ ගහෙන් කොලෙන් එකතු වෙච්චි දේවල් විතරයි. ඉතින් අපි කියනවා මේ වගේ තැන්වල සැරිසරනකොට මේ පරිසර විනාශ කරන්න එපා. කොහොමවත් හොඳට සුන්දරව රැකිලා තියෙන පරිසරයක් නිදහස ඇවිල්ලා බලන්න පුළුවන් නම් මේක හරි ලස්සන පරිසරයක්. මේකේ තියෙන්නේ මේ පරිසරයේ තියෙන නෝර්ලිය දේශගුණය. මහනුවර දිස්ත්‍රික්කේ වුණාට මෙතනින් එහාට පහු කරාන යනකොට සබරගම පළාතට අහු වෙන්නේ. මේ මහනුවර දිස්ත්‍රික්කයට අහු වෙන කොටස. හැබැයි නෝර්ලිය වගේ හරිම සීතලයි. නෝර්ලියේ ලස්සන බලන්න යන්න නෝර්ලියටම යන්න ඕනේ. මේ නාගස්තැන්න පාරේ ආවොත් ඒ නෝර්ලියේ තියෙන දේශගුණය අපිට අත්විඳින්න පුළුවන්. අපි යනවා එක්ස්ප්ලෝරර් ටීම් එක තවදුරටත් මේ පාරේ දුරට. තව ලස්සන තැන් අපි ගොඩක් පෙන්වන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න එක්ස්ප්ලෝරර් අපි YouTube channel එකත් එක්ක.